ඊයේ කරුණාලෑ ගෙදරට පොඩි වල්ලූරෙක් පැනලා කියලා ආරංචියක් තියෙනවා. ඈ මේ අපි කරුණානන්දලාගේ නැන්ද කිය පොඩි ඌරෙක් තමයි ගෙට පැනලා තියෙන්නේ. දැන් උඹට කවුද කිව්වේ? ඒ කියපු එකීම තමයි කිව්වේ අද රැටත් ඒ වල්ලූරටම ගෙට පයින්න කියලා. ඔය දඩමස් වලින් කටගැස්මක් එහෙම හදලා තියන්නම් කිව්වේ. ඈ උඹ එන වැඩකාරයලු නේ බං. තල ඌරට මොන හේනත් එකයි බං. හැබැයි ඉතින් ඔය වේලිලා කියපු හේන් වලට පයින්න කෙනේ වැඩි. වේලිලා ගියාට පණ ගහලා ගන්න මං දන්නවා බොල. හොඳ වෙලාවට කරුණාට මං වගේ මිනිහෙක් හිටියේ නැත්තේ. හිටියනම් තියනොත් ඔගේ දෙක පූට්ටු වෙන්න. උඹ වගේ පිරිමියෙක් හිටියනම් කරුණ මට කටගැස්මල් හදලා දෙයිද බං? කලට වෙලාවට වර්ෂාව ලැබුණ නැති වුණාම කොයි හේනත් පුරන් වෙනවා කියලා මං දන්නවා බං. එහෙමයි කියලා යකෝ මේ. අනුන්ගේ හේන් කොටන එක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි ඈ. උඹලට කොටා ගන්න බැරුණා කියලා මම්මක් කරන්නද? උඹලා ඔය කොටපු හේන් කාලයක්